පොතේ 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය මේ උදාසන අපිට මතක් කරනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්න පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙයල්ලා. මගේ සහෝදර සහෝදරිය, දේව වචනේ අපිට දෙන උපදේශය තමයි අපි කොයි ආකාර අයවල් වෙන්න ඕනේද කියලා. මොකද මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා කියන මොකද්ද මේ ලෝකයේ ආකාරය? මේ ලෝකයේ ආකාරය තමයි ඔබවයි මාවයි උත්සාහ කරනවා අපිව ගෙනියන්න නැති වෙලා යන දේවල් පස්සේ, නැත්තම් ඔබගේ මගේ අවධානය ක්‍රිස්තුස් වහන්සේගෙන් විරුද්ධ දේවල් වලට අපේ අවධානය යොමු කරමින් අපේ ජීවිතේ සමෘද්ධිය, අපේ ජීවිතේ සඵලත්වයේ උදෙසා අපිට දෙන දැක්ම තමයි ලෝකේ තියෙන්නේ. හැබැයි මේ දැක්මේ කෙලවර මොකද්ද? ඒකේ කෙලවර මරණයයි. යේසුස් වහන්සේට නපුරා පෙන්නවා ලෝකයේ ආශ්චර්යය. මගේ සහෝදර සහෝදරි, අද ඒ ආශ්චර්යයට කී දෙනෙක් නමස්කාර කරනවද? ඒ ආශ්චර්යය පස්සෙන් කී දෙනෙක් අද යනවද? පෞල්තුමා මතක් කරා ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. මොකද අපේ නාගරිකත්වයේ ස්වර්ගයේ. එහෙනම් උන්වහන්සේගේ වචනේ අපිට මතක් කරන්නේ මොකද්ද? අපේ මනස දේව වචනයෙන් පුරව ගන්න. දේව කැමැත්ත පිළිගත යුතු සම්පූර්ණ වූ යහපත් වූ දේව කැමැත්ත ඔබටයි මටයි තේරුම් ගන්න වෙන්න පුළුවන් වෙන්නේ අපේ ඇතුළාන්තය දෙවියන් වහන්සේගේ වචනයට විවෘත කරනකොට. දේව වචනයට ඔබයි මමයි යටත් වෙනකොට දේව කැමැත්ත දැනගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට ඔබයි මමයි මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්නේ නැහැ. මගේ සහෝදර සහෝදරිය, දේව වචනේ හැම වෙලේම ඔබගේ මගේ මනස අලුත් කරනවා, නැවුම් කරනවා, ආත්මික ශක්තිය අපිට එකතු කරනවා. අපේ ජීවිතයේ යා යුතු මාර්ගයේ නිවැරදි මාර්ගය අපිට නිතරම පහදලා දෙනවා. මේක හැම වෙලේම ලේසි දෙයක් නෙමෙයි මගේ සහෝදර සහෝදරිය. හැබැයි ඔබගේ මගේ ජීවිතේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා අපිට මේක කරන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලේම අපේ අවධානය දෙමු ලෝකයට නෙමෙයි, දේව වචනේ සත්‍යතාවයට. ඒක ඔබගේ මගේ ජීවිතයේ අදත් ශක්තියයි. ඔබගේ මගේ ජීවිතයට අදත් ඒ සහතිකය, ඒ බලාපොරොත්තුව තුළ අපි ඉස්සරහට යමු. ඔබට ජේසුස් පිහිටයි. සුබ දවසක්.